නාට නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් ටෙලිසෝන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඔන්න යාළුවනේ මම ඔයාට කතාවක් අරගෙන ආවා මේ කීර්ති ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන. ඔයා මේ වෙද්දි එක් කොටසක්වත් මග නර බලපු නිසා දන්නවනේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් කවමදාකවත් බොරුවක් කරලා හැංගිලා ඉන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි කාටවත් කෙනෙක්ට අසාධාරණයක් කරලා කිසිම කාලයක ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය දේ ගැන තමයි අද මගේ මේ වීඩියෝ එකෙන් ඔයාට කියන්න යන්නේ. ඉතින් ඔයා දන්නවනේ දිනේෂ් මේ වෙද්දී නුරාන් එක එකතු වෙලා මොන වගේ ගේමක්ද ගහන්නේ කියලා. ඇත්තටම මේ වෙද්දී නුරාන් දිනේෂ් විශ්වාස කරාට මේ කතාව ඉස්සරහට යද්දී නුරාන්ෝයි දිනේෂ්යි අතර ලොකු ගැටුම් හට ගන්නවා. මොකද නුරාන් දිනේෂ් සම්පූර්ණයෙන්ම විශ්වාස කරලා බිස්නස් එක පවා ඔහුගේ නමට ලියන්න try කරාට ඇත්තටම දිනේෂ් මෙතන ගහන්නේ වෙනම ගේමක්. දිනේෂ්ට ඕන වෙන්නේ නුරාන් එක මේ විදිහට හිටියට පස්සේ කාලයේදී දිනේෂ් කරන්නේ නුරාන්වත් කපලා දාලා මේ ඔක්කොම සල්ලි ටික Tamanට අයිති කරගන්න හදන plan එකක්. ඉතින් ඒක තවමත් නුරාන්ට නම් තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේ වෙච්ච දේවලුත් එක්ක මුලින්ම හිරේට යන්න සිද්ධ වෙන්නේ නම් දිනේෂ්ට. මොකද දිනේෂ් මේ වෙද්දී කෙවින්ට අනතුරක් සිදු කරලා තියෙනවනේ. කෙවින්ගේ ඔෆිස් එකට ඇවිල්ලා කෙවින් එක්ක රණ්ඩු කරගෙන කෙවින්ට අනතුරක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් එක්ක මුලින්ම අනිවාර්යයෙන්ම දිනේෂ්ට පොලිසියට නම් යන්න සිද්ධ වේවි. මොකද එහෙම නොවුනොතින් කවමදාකවත් ෆොන්සේකා මහත්තයා මේක නිකන් අතාරින එකක් නැහැ. මොකද මේකේ අගක් මුලක් හොයාගන්න තියෙන එකම තැන තමයි පොලිසියට ගිහිල්ලා මේක විසඳගන්න එක. ඉතින් සමහරක් විට දිනේෂ් මේ වෙලාවේ පොලිසියට අරගෙන යන්නත් ඉඩකඩ තියෙනවා. මොකද මේ වෙද්දි මේ ප්‍රශ්න ලියා ගන්න තියෙන එකම ක්‍රමය ඒක නිසා. ඉතින් ඒ වගේම තමයි මේ වෙද්දි කෙවින් හොඳකාරවම දන්නවා දිනේෂ් එක්ක එකතු වෙලා නුරාන් තමයි මේ හැම දෙයක්ම ප්ලෑන් කරන්න කියලා. ඉතින් ඔයාට මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ? ඉතින් ඔයාට පුළුවනි ඒ ගැන මට කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේමයි තවමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව මගේ channel එකත් subscribe කරන්න.